ෆෝල්ඩබල් ෆෝන් එකක් කිව්වම ඔයාට මුලින්ම මතක් වෙන්නේ ඉක්මනට බහින බැටරියද? එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ මැදින් තියෙන කැත ක්‍රීස් එකද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද Oppo සමාගම එයාලගේ අලුත්ම Find N6 එකෙන් මේ හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. මේකද ලෝකේ දැනට තියෙන හොඳම ෆෝල්ඩබල් ෆෝන් එක. අද අපි කතා කරමු. ආයුබෝවන් යාළුවනේ. ටෙක්නොලොජියා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ෆෝල්ඩබල්ස් ගැන තිබුණ හැම ප්‍රශ්නයක්ම වෙනස් කරන්න ආපු අලුත් ස්මාර්ට්ෆෝන් එකක් ගැන. ඒ තමයි Oppo Find N6. ෆෝල්ඩබල් ෆෝන් එකක් කිව්වම අපිට මතක් වෙන්නේ මැද තියෙන ක්‍රීස් එක, කැමරා ක්වොලිටි එකේ අඩුව සහ බැටරි ප්‍රශ්න නේද? හැබැයි Oppo මේ Find N6 එකෙන් ඒ හැම දෙයකම විසඳුම් ගෙනල්ලා තියෙනවා. ඉතින් විනාඩි 5ක් කරන් බලමු මේ අලුත් වැඩකාරයාගේ තියෙන විශේෂතා මොනවද කියලා. මුලින්ම කතා කරමු මේකේ ඩිසයින් එක ගැන. මේක අතට ගත්තම හිතෙන්නේ නැහැ මේක ෆෝල්ඩබල් ෆෝන් එකක් කියලා. මොකද ෆෝල්ඩ් කරාම මේකේ ඝනකම වෙන්නේ මිලිමීටර් 8.93ක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය ෆෝන් එකක් වගේමයි. අන්ෆෝල්ඩ් කරාම මේකේ ඝනකම මිලිමීටර් 4.2යි. බර ග්‍රෑම් 225යි. අනිත් විශේෂම දේ තමයි මේකේ zero feel crease තාක්ෂණය. Oppo සමාගම අලුත් හින්ජ් එකක් පාවිච්චි කරලා ෆෝන් එකේ මැද නැවෙන තන තියෙන ඉර, ඒ කියන්නේ ක්‍රීස් එක ඇහැට පේන්නේ නැති තරමටම නැති කරලා තිනවා. ඒ වගේම මේකට IP59, IP58 සහ IP56 කියන water and dust resistance ratings තුනම තියෙනවා. මේකේ තිරේ දිහා බලුවොත් එළියේ තියෙන cover display එක අඟල් 6.6 AMOLED screen එකක්. ඇතුලේ තියෙන main display එක අඟල් 8.1 දැවැන්ත AMOLED screen එකක්. මේ ස්ක්‍රීන් දෙකේම 120 Hz refresh rate එකක් තියෙනවා වගේම එළියේ අවුවේ වුණත් පැහැදිලිව බලන්න පුළුවන් වෙන්න 1800 nits peak brightness එකක් දීලා තියෙනවා. ඊළඟට අපි යමු මේකේ performance එක පැත්තට. Oppo Find N6 එකට ශක්තිය දෙන්නේ දැනට තියෙන අලුත්ම සහ ප්‍රබලම processor එකක් වෙන Snapdragon 8 Elite Gen 5 chipset එකෙන්. මේකත් එක්ක 16GB RAM එකක් සහ 512GB ආචේනයක් එනවා. ඉතින් ගේම්ස් ගහන්න, හෙවි වැඩ කරන්න කිසිම අවුලක් නැහැ. විශේෂයෙන්ම මේක AI ෆෝන් එකක් විදිහට තමයි Oppo හඳුන්වා දෙන්නේ. මේකේ තියෙන free flow window feature එකෙන් එකපාර apps 4ක් එකම ස්ක්‍රීන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Oppo AI pen එකත් මේකට සපෝට් කරන නිසා ලොකු ස්ක්‍රීන් එකේ වැඩ කරන්න හරිම ලේසියි. ගොඩක් ෆෝල්ඩබල් ෆෝන් වල කැමරා වලට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. හැබැයි Find N6 එක ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේකේ පිටිපස්සේ කැමරා 3ක් තියෙනවා. ඒ තුනම සුපිරි Hasselblad තාක්ෂණයෙන් යුක්තයි. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 201 දැවැන්ත සෙන්සර් එකක්. ඒකත් එක්ක මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරාවක් සහ මෙගාපික්සල් 50ක පෙරිස්කෝප් ටෙලිෆෝටෝ ලෙන්ස් එකක් තියෙනවා. මේකෙන් 120 වෙනකන් zoom කරන්න පුළුවන්. ඒ වගේම ඇතුලේ එළියේ ස්ක්‍රීන් දෙකේම මෙගාපික්සල් 20ක සෙල්ෆි කැමරා දෙකක් තියෙනවා. මේ ෆෝන් එකේ තවත් ලොකුම පෙරලියක් තමයි බැටරිය. සාමාන්‍යයෙන් ෆෝල්ඩබල් ෆෝන් වල බැටරිය අඩුයි. හැබැයි මේකේ 6000ක මිලිඇම්පියර් ලොකු බැටරියක් තියෙනවා. ඒ බැටරිය ඉක්මනින් charge කරගන්න 80 watt wired fast charging වගේම 50 watt wireless charging support කරනවා. ඉතින් දවසම කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ Oppo Find N6 එක කියන්නේ ඇත්තටම ෆෝල්ඩබල් මාකට් එක හොල්ලන්න ආපු ෆෝන් එකක්. කැමරාව, බැටරිය, ඩිසයින් එක සහ පර්ෆෝමන්ස් කියන හැම දෙයකින්ම මේක උපරිමයි. මේ ෆෝන් එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා මේ වගේ තවත් අලුත් ටෙක් අප්ඩේට්ස් දැනගන්න ටෙක්නොලොජියා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. සුබ දවසක්. Tecnologia! Tecnologia!